මාක්ස් එකක් ගානේ ස්පෙෂල් කරන්න හිතන් ඉන්නේ B+ අනිත් සබ්ජෙක්ට් වලට. මෙහෙවල්ල කියන්නේ මොකද ගැටලුව? මට හින්දි වලට ඒකක් තියෙනවා. ඒ වුණාට මට ඒක සතුටුයි. හැබැයි වැඩේ කියන්නේ ඩාන්සින් වලට B+ එකක් තියෙන නිසා මට හරිම දුකයි. හරිම කනගාටුයි. මං මේ පාරත් ඩාන්සින් වලට වඩා හින්දි වලට ස්පෙෂල් නැහැ. හින්දි වලට ඒ වැඩිපුර රිසල්ට් එකක් ආවොත් මං හින්දි ස්පෙෂල් කරනවා. අපේ ෆස්ට් සෙම් එකේ රිසල්ට් ආවා. හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඒ වුණාට තව ටිකක් මහත් වුණා නම් A+ ගන්න. මම ස්පෙෂල් කරන්න හිතාගෙන ඉන්නේ ක්‍රිමිනෝ. ෆස්ට් සෙම් එකේ හොඳ රිසල්ට් එකක් තියෙනවා. බලමු සෙකන්ඩ් සෙම් එකේ වැඩ කරලා A+ එකක්ම ගන්න පුළුවන් වුණොත් තේරෙයි. ඒ ෆස්ට් සෙමෙස්ටර් එකේ රිසල්ට් ආවා. මගේ ඔක්කොම සබ්ජෙක්ට් වලට A තියෙනවා. හින්දි වලට A+ එකක් තියෙනවා. හොඳයි ෆස්ට් සෙම් එකේ රිසල්ට් මගේ. GPA එකත් 4ක් තියෙනවා. අපි අපේ රූම් එකේ හැමෝටම හොඳ රිසල්ට් තියෙනවා. ඒ වගේම දැන් තව සති 3කින් වගේ අපේ සෙකන්ඩ් සෙම් එකේ එක්සෑම්ස් පටන් ගන්නවා. ඒකටත් හොඳ රිසල්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ සබ්ජෙක්ට් තුන තමයි ජියෝග්‍රැෆි, හිස්ටරි, සයිකොලොජි. ඒ තුනට ඒ තුනක් තියෙනවා. මේ ඉතිරි සබ්ජෙක්ට් එකට C දෙකක් තියෙනවා. ෆස්ට් සෙම් එකේ රිසල්ට් ආවා. ඉතින් මම හින්දි ස්පෙෂල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට හින්දි වලට A එකක් තියෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. මම ඉස්සරහට හින්දි තමයි කරන්න ඉන්නේ ස්පෙෂල් ඩිග්‍රී එක. අපේ සෙමිස්ටර් එක්සෑම් එකේ රිසල්ට් ආවා. මට සබ්ජෙක්ට් තුනකට A තියෙනවා. හැබැයි මම කරන මේන් සබ්ජෙක්ට් එකක් වෙන මේ ස්ටැට් වලට වඩා B+ එකක් තියෙනවා. මට හරි වේදනයි ගැන. මොකද මම ආසාවෙන් කරපු සබ්ජෙක්ට් එක. ඒක අමාරුයිනේ අමාරුයි චුට්ටක් ස්ටැට් මේ මම ස්පෙෂල් කරන්න ඉන්නේ ඉකෝන් වලට එකක් තියෙනවා. ඒක නිසා ඉතින් අවුලක් නෑ මම සතුටුයි. රිසල්ට් ආවා. ෆේල් වෙයි කියලා බයෙම හිටපු දෙක පාස් වෙලා තිබ්බ පුදුම සතුටක් තියෙන්නේ. මේ මට ඉංග්‍රීසියට C+ එකක් තියෙනවා. ජියෝග්‍රැෆි වලට A එකක් තියෙනවා. මීඩියා වලට A- එකක් තියෙනවා. සයිකොලොජි වල B+ එකක් තියෙනවා. එතකොට ජිප් වලට B+ එකක් තියෙනවා. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.